හරි සර්. අද 2025 නොවැම්බර් මාසේ 22. එතකොට අද සර් කතා කරන්න යන්නේ අපේ ත්‍රිපිටකයේ මේ සැඟවිච්ච තැන්වල සෝවාන් මාර්ගයේ මෙහෙම රහස් 26ක් ඉතාමත් කෙටි ක්‍රම විදිහට බුදුහාමුදුරුවෝ කියලා තියෙන ක්‍රම ගැන. මොනවද සර් මේ එකපාරට හම්බුනේ දේවල් ගැන අපිට චුට්ටක් කියලා දෙන්නකෝ. එච්චර ලේසියෙන් කරන්න පුළුවන්ද? ඇතන මේ මම මේ රහස් කියලා කිව්වේ ඇත්තට මටත් හිතා ගන්න බෑ මේවා මෙච්චර කල් මේ හංගල තියුවද හැංගිලා තියුණාද එහෙම නැත්නම් ඕනකමින් මේ ඒක නොබල ගියාද කියලා මට ඒක මම මුලදීම මම හිතන්නේ මේ ආර්ය මාර්ගය ගැන පොත් ලියන්න පටන් ගන්නකොටත් මම කිව්ව පණිවිඩයක් තමයි ලංකාවේ මේ පිරිසිදු බුද්ධ ආගම තියෙනවා කියලා කිව්වට අදහන්නේ පිරිසිදු බුද්ධ ආගම නෙමෙයි විසුද්ධි මාර්ගය ලියපු බුද්ධඝෝෂ හාමුදුරුවෝ ගෙනාපු මේ රටට ගෙනාපු බුද්ධ ආගමක්. මම ඒක පැහැදිලි කරන්නම්. දැන් අපි ගමු දැන් බුද්ධඝෝෂ කියන චරිතය ගත්තම බුද්ධඝෝෂ ත්‍රිවේදයේ පරතර පැමිණි පමුණෙක් වශයෙන් සඳහන් වෙනවා. එතකොට බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේ එතකොට කලින් හිටියේ බ්‍රාහ්මණයෙක් හැටියට ඉන්දියාවේදී. ඊට පස්සේ මේ පුත්කරට බ්‍රාහ්මණයට ඕන වෙනවා බුද්ධ ආගම ඉගෙන ගන්න. බුද්ධ ආගම ඉගෙන ගන්න යනකොට යාට හම්බුනේ එකම තැනයි බුද්ධ ආගම ඉතුරු වෙලා තියෙන ගණන තැන ඒ තමයි බුද්ධ ගයාව. දැන් හොඳ බෝධ් ගයා කියන ප්‍රදේශය. එතකොට බුද්ධ ගයාවේ පන්සලේ ඊටාම කෙටි කාලයක් තුල බුද්ධ ආගම ඉගෙනගෙන තව ටිකක් හදාරන්න කියලා තමයි ලංකාවට ආවේ. ඒතකොට අපි දැනගන්න ඕන ඔය කාල සීමාව වෙනකොට කොහේවත් ඉන්දියාවේ පිරිසිදු බුද්ධ ආගම ඉතුරු වෙලා තියුන්නේ මේක නොයෙකුත් සංකලනය වීම ආදියට ලක් වෙලා යම්කිසි සංකර වීමක් වුණා. ඒ සංකර වීමත් එක්ක ඒ ටික තමයි හිතේ දරාගෙන බුද්ධඝෝෂ පඬිතුමා ලංකාවට එන්නේ නැත්තේ. ඊට අතිරේක දෙයක් නෙමෙයි. නමුත් ආපු ගමන් කරන්නේ මොකද්ද? විසුද්ධි මාර්ගය කියලා පොතක් ලියලා මේ විසුද්ධි මාර්ගය ප්‍රදානය කරනවා රජතුමාට. ඒ වගේම මහා විහාරික භික්ෂුන්ට ප්‍රදානය කරනවා. මහා විහාරික භික්ෂුන් තුන්වරක් ප්‍රතික්ෂේප කරනවා. ඒ තුන්වරක් ප්‍රතික්ෂේප කරන්න හේතුවක් තියෙනවා. ඒ වෙනකොට විමුක්ති මග්ගෝ එහෙම නැත්නම් විමුක්ති මාර්ගය කියන පොත අබේගිරි වාසීන් භාවිත කරමින් හිටියා. හැබැයි මේ විමුක්ති මාර්ගයට එක සටනට යොමු කරන්න තව පොතක් ඕන වෙලා තිබුණා. ඒ පොත විසුද්ධි මාර්ගය මද නැද්ද කියන එක එනකොට තීරණය කළ තිබුණේ නැහැ. මොකද ඉන්දියාවෙන් ආපු නවක හාමුදුරු කෙනෙක් ඒ නවක හාමුදුරුව පොතක් ලියනවා මහා විහාරයේ ප්‍රතික්ෂේප කරනවා. මෙයා කරෙන් තුන් පාරක් ප්‍රතික්ෂේප වුණා. තුන් පාරක් ප්‍රතික්ෂේප වුණාන් පස්සේ බුද්ධඝෝෂ හාමුදුරුව ලේසියෙන් අතරින්නේ නැහැ. බුද්ධඝෝෂ හාමුදුරුව යනවා මහානාම රජුව හම්බෙන්න. මහානාම රජුව කැමති කරගන්න. කැමති කරාගත්ත පස්සේ මොකද්ද වෙන්නේ? මහා විහාරික වාසී භික්ෂුන් වහන්සේලාට මේ පොත පිළිගන්නලා එතෙන් සිට මහා විහාරයේ නිර්දේශිත පොත බවට පත් කරනවා. එතනින් පටන් අරගෙන ඔන්න අට කතා ලියන්න ගන්නවා. අවසානයේ දැන් ওই විසුද්ධි මාර්ගයේ පටන් ගත්ත ගමන මනෝරථ පූර්ණිය දක්වා ලියන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ. මේ මනෝරථ පූර්ණිය කියන්නේ තිකේ තේරුම මනෝරථය පූර්ණේ වුණා කියලා. ඒ කියන්නේ හිතේ තියෙන දේ ඉටු වුණා. මොකද්ද හිතේ තියුනේ? ලංකාවේ බුද්ධ ආගම වෙනුවට වෙනත් ආදේශිත ඇදහිල්ලක් නිර්මාණය කළා ඒක ස්ථාපනය කරන්න. එතන පටන් සේරම අන්නර බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඉන්දියාවෙන් පසු කාලේ ආනයනය කරපු බුද්ධ ආගම තමයි ලංකාවේ ප්‍රචලිත වෙන්නේ. දැන් එතකොට මේ ආනයනය කරපු බුද්ධ ආගමේ තියෙන ලොකු වෙනස්කම් තියෙනවා. දැන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ කියනවා මගේ පොතේ තියෙන අත්තරෝ මතයක්. හොඳම උදාහරණයක් අත්තරෝ මතයක් මම මේක හැමදාම මගේ දේශනවලදී මම නිතර කියන එකක් තමයි සූත්‍ර පිටකේ පුණ්‍ය කිරියවස්තු සූත්‍රය කියලා තියෙනවා. ඊට පස්සේ සංගීති සූත්‍රය තියෙනවා දීඝනිකායේ. මේ දෙකේම පුණ්‍ය කර්මයන් තුනයි තියෙන්නේ. දාන, සීල, භාවනා.
මේ දාන සීල භාවනා කියන පුණ්‍ය කර්මයන් තුනට පරිබාහිරව පුණ්‍ය කර්මයන් හතක් එකතු කරනවා. කවුද මේ බුද්ධඝෝස හාමුදුරුවෝ? එතකොට 3යි 7යි 10යි. දැන් අපි දන්න ඕක දහම් පාසලේ පළවෙනි අවුරුද්දේ කටපාඩම් කරනවා නේද? දාන සීලංච භාවනා ඔය ආදි වශයෙන් පාඩම් කරනවා. එතකොට දැන් එතකොට මේ 10ක් වාටපත් කරේ අත්නෝමතිකව කියන එකත් පිළිගන්නවා. බුද්ධඝෝස හාමුදුරුවෝ. ඒ වගේම බුද්ධඝෝස හාමුදුරුවෝ පටිච්චසමුපාදය කියන්න ගිහිල්ලා පටිච්චසමුපාදය හරියට මහා සාගරයේ මැද තනි වෙච්ච පුද්ගලයෙක් හැටියට ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක මේ සම්පූර්ණයෙන්ම තමන් වහන්සේට මේක විග්‍රහ කරන්න බෑ කියන එක පිළිගන්නවා. ඒ විතරක් නෙවෙයි. බුද්ධඝෝස හාමුදුරුවෝ එක එක අටුවාවේ දක්වලා තියෙන කරුණු එකකට එකක් පටහැ. හොඳම උදාහරණය තමයි එක අට කතාවක තියෙනවා රහතන් වහන්සේ ඵලය හෙළි කරන්න එපා කියලා. ඊට පස්සේ තවත් අට කතාවක තියෙනවා ඵලය හෙළි කරන්න කියලා. ඒ කියන්නේ තමන් කියන දේ වුණත් එක මතයක ඉඳගෙන ඒ මතය විග්‍රහ කරන්න බැරි වුණා. ඒ නිසා අපිට මේ බුද්ධඝෝස හාමුදුරුවෝ ගෙනත් දීපු බුද්ධාගම තුල බුදුහාමුදුරන්ගේ මුක්තාගමේ තියෙන මාර්ගඵල ප්‍රතික්ෂේප කරලා ඊට වෙනස් මාර්ගඵල තමයි දැන් කියන්නේ. මොනවද මේ ප්‍රතික්ෂේප කරේ? ප්‍රධාන කොටම ඊටාම බලගත්ව ප්‍රතික්ෂේප කිරීම තමයි ඒක වැදගත්ම කාරණයක්. අපි දන්නවා මම ඔක හැමදාම කියන එක තමයි මට හැමදාම කියන්න වෙලා තියෙන්නේ මම කොච්චර කිව්වත් අපේ අති බහුතරයකට මේකට මතකෙින්නේ කටපාඩම් එන්නේ. එතකොට බලන්න සප්ත විසුද්ධි ක්‍රමයෙන් තමයි විසුද්ධි මාර්ගය නෙලා තියෙන්නේ. අද ලංකාවේ භාවනා මධ්‍යස්ථාන 100ක් ගත්තොත් 99 ගානක්ම සප්ත විසුද්ධි ක්‍රමයෙන් තමයි භාවනා උගන්වන්නේ. එතකොට මේ සප්ත විසුද්ධි ක්‍රමය මුල්ම සූත්‍රයක තියෙනවා රත විනිච්ඡ සූත්‍රය. තවත් සූත්‍රයක දැක ගන්න පුළුවන්. රත විනිච්ඡ සූත්‍රයේ තියෙන සප්ත විසුද්ධිය විග්‍රහ කරන්නේ පුන්න මන්තානි පුත්ත කියන රහතන් වහන්සේ නවක රහතන් වහන්සේ නම. එතකොට මේ සප්ත විසුද්ධිය පසු කාලීනව බුදුහාමුදුරුවෝ මාර්ගඵල විග්‍රහ කරන්න භාවිත කළේ නැහැ. ඒක හොඳම උදාහරණය තියෙනවා කිසිම දැන් මාර්ගඵල සම්බන්ධව සූත්‍ර පිටකේ තියෙන සෝතාපන්න ඵලයේ සම්බන්ධව තියෙන සෝතාපට්ටි සංයුක්තය කියලා සංයුක්ත නිකායේ ඊට පස්සේ සෝතාපට්ටි වර්ගය කියලා එකක් තියෙනවා. මේකේ කිසිම තැනක සප්ත විසුද්ධිය ආශ්‍රය කරගෙන මාර්ගඵල විග්‍රහ කරන්නේ නැහැ. මොකද මේ කාංකා විතරණ විසුද්ධිය වගේ තැන් වලට එනකොට හතරවෙනි එකේ ගාවට ආවම ලොකු ප්‍රශ්නයක් එන කොයි අවස්ථාවේදීද සැක දුරු වෙන්නේ කියලා. එතකොට මොකද රහතන් වහන්සේලාට සැක තියෙනවා. මම එතට එන්නම්. රහතන් වහන්සේලාට සැක තියෙනවා. එතකොට ඔන්න කාංකා විතරණ විසුද්ධියෙන් පස්සේ වැඩේ අවුල් වෙලා නැහැ කියන එක තේරෙන කතාවක්. ඒ නිසා අපි සංගීත සූත්‍රය ගත්තොත් සංගීත සූත්‍රයේ බුදුහාමුදුරුවෝගේ අවසාන සූත්‍ර කීපයෙන් එකක්. සංගීත සූත්‍රයේ සරියුත් හාමුදුරුවෝ කියන දේවල් අනුමත කිරීමක් තියෙන බුදුහාමුදුරුවෝ. සංගීත සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය දක්වා සංගායනා කරන්න කියලා. එතනින් එහාට දේවල් සංගායනා කරන්න කතාවකුත් කිව්වේ නැහැ. ඒක ඊටම වැදගත් දෙයක්. එතකොට අපිට පේනවා මේක පසු කාලීනව බුදුන් වහන්සේගේ අවසාන කාලේ හෝ එහෙම නැත්නම් මැද කාලේ සප්තවිසුද්ධිය අනුගමනය කළා මාර්ගඵල විස්තර කිරීම නැවැත්තුවා කියන එක. එතකොට අපි බැලුවොත් විමුක්ති මාර්ගය කියන මේ අබගිරිවාසීන්ගේ ග්‍රන්ථයේ ඊටම පැහැදිලිව සප්තවිසුද්ධි ක්‍රමයේ වෙනුවට සතරමඟ සතරඵල යන ඒ ක්‍රමයක් විස්තර කරන්නේ. එතකොට ඒක ගොඩක් ප්‍රායෝගිකයි. නමුත් අද ලංකාවේ පාවිච්චි වෙන මේ සප්තවිසුද්ධි ක්‍රමයට අදාළ ඉගැන්වීම් සියල්ලම අපිට ආවේ විසුද්ධි මාර්ගයේ. එතකොට මෙතනදී විශාල වැරදි ප්‍රමාණයක් සිද්ධ වුණා. පළවෙනි වැරද්ද තමයි බුදුහාමුදුරුවෝ සෝවාන් මාර්ගය කිව්වේ මාර්ගාංග 4කින්. ඔක මම දැන් මගෙත් එක්ක සාකච්ඡා කරපු කටියට කටපාඩම් ඇති. සත්පුරුෂ සේවනයේ, සත්අනුසරණයේ, යෝනිසෝ මනසිකාරයේ, ධර්මානුධර්ම ප්‍රතිපදාව. එතකොට මේ හතර තමයි සෝතාපන්න මාර්ගයට ගත්තේ.
එතකොට මේ හතරට අවතීර්ණ වෙච්ච කෙනා සෝවාන් මාර්ගලාභිය. සෝවාන් මාර්ගලාභිය දෙන්නෙක් ඉන්නවා. සද්ධානුසාරියා, ධම්මානුසාරියා. එතකොට මෙන්න මේ විසුද්ධි මාර්ග ක්‍රමයට අනුව සද්ධානුසාරීකුත් නැහැ, ධම්මානුසාරීකුත් නැහැ. ඇයි ඒ? විසුද්ධි මාර්ග ක්‍රමයට අනුව සෝවාන් ඵලය ලබන්න ඕන නව මහා විදර්ශනා ඥාන කියන අනුපිළිවෙලකින්. ඇතර මෙතන විදර්ශනා ඥාන 9ක් නෙවෙයි 10ක් 11ක් වගේ සංඛ්‍යාවක් තියෙනවා. නාම රූප වවත්තාන ඥානය, සම්මස්සර ඥානය, නාම රූප වවත්තාන ඥානය, උද්‍යව්‍ය ඥාන, බංගාණු දර්ශන ඥානය ආදී වශයෙන් ගිහිල්ලා අන්තිමට සෝවාන් මාර්ග ඥානය දක්වා එනකොට 11ක් එනවා. එතකොට මේ ඥාන 11 සම්පූර්ණ කරගන්න ඕන අනිවාත ක්‍රමයට කියලා කියන්නේ. ඒ කියන්නේ එක ඥානයකට සතියක් දැන් ඊළඟ එකට සති දෙකක් ඕම බලුවම අවුරුදු ගානක සෝවාන් වීමේ ප්‍රතිපදාවක් විසුද්ධි මාර්ගය ගන්නන්නේ. හැබැයි මම වගකීමෙන් කියනවා ඔහොම ප්‍රතිපදාවක් ත්‍රිපිටකේ කොයි මුල්ලකවත් කොයි කොනකවත් නැහැ. එතකොට මේ මොකද්ද උනේ? මේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ බොහෝ දුරට ඉඳ තියෙනවා මේක ඉන්දියාවෙන් ගෙනල්ලා මෙහි පෙළ කරන්න. ඒකට හේතුවක් මම කියන්නම්. දැන් ඊට කලින් ලියවිච්ච කිසිම කෘතියක මේ කරුණු නැහැ. ඒ නිසා බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ සෝවාන් ඵලය තමයි අපේ ලංකාවේ පිළිගන්න පටන් ගත්තේ. බුදුහාමුදුරුවෝ සෝවාන් ඵලය සම්පූර්ණයෙන් අමතක කළා දැම්මා. ඒක ඉවරයි. ඊට පස්සේ ඔන්න අපි දන්න දෙයක් තමයි ඔය විසුද්ධි මාර්ගය ලියන කාලේනකොටත් මාර්ගඵලලාභීන් නැහැ කියලා තමයි විශ්වාසය තිබුණේ. එතකොට බුද්ධාගමේ පිරිහෙන කාලයක් ක්‍රමයෙන් පිරිහිලා ගිහිල්ලා අවසානයේ අපි දන්නවා සමස්ත සංඝ පරම්පරාවම මරලා දානවා දෙවෙනි මේ කවුද මේ සීතාවක රාජසිංහ. සීතාවක රාජසිංහ සියලුම සංඝයා වහන්සේ මරනම හම්තු දෙන්නේ ඉතුරු වෙන්නේ. දැන් උතරින් පස්සේ අර ශාසනයේ මේ ගලා යාම සම්පූර්ණයෙන් නතර වෙනවා. ඒ නතර වුණාට පස්සේ ඔහොමම ඇවිල්ලා අපි දන්නවා ඉමලදරම් සූරිය රජුරෝ එතකොට එහෙම යම් යම් ක්‍රමවලින් විදේශ රටවල් වලින් උපසම්පදාව ගෙනල්ලා උඩ දැන් උපසම්පදාව බැල කරා ලංකාවේ. ඊට පස්සේ ඔහොම පිවිලා බුද්ධ ජයන්තියවනේ 50 ගණන් වල ඔන්න රේරුගානේ හාමුදුරුවෝ ඇත්තට අවංකව මේ උනන්දුවක් හට ගන්නවා මේ මාර්ගඵල නිවනට යන්න පාර කපන්න ඕන කියලා. අන්න එතන ඒ කපන්න කියලා පොත්‍රාකේට අත තියව ගමන් හම්බ වෙන්නේ රේරුකානේ හම්තුරන්ට විසුද්ධි මාර්ගය. ඒතර මේ විසුද්ධි මාර්ගය කියන එකෙන් ලබාගත් ආලෝකය මත තමයි මේ හැම එකම විස්තර කරන්නේ. ඒ නිසා මොකද්ද වෙන්නේ? රේරුකානේ හම්තුරොත් අර වැඩි පාර පස්සේ ගිහිල්ලා ලොකු අමාරුවක වැටුණා. ලොකු අමාරුවක දැම්ම කට්ටිය. මම මේක ඔප්පු කරන්න ලොකු අමාරුවක දැම්මා වැටුණා කියන දැන් අපි දන්නවා ලංකාවේ භාවනා මධ්‍යස්ථාන තියෙනවා දැන් ගොඩාක් තැන්වල මෙන්න මේ ක්‍රමවේද වලට යන්නේ. දැන් මේ ක්‍රමවේද සමහර ක්‍රමවේද රේරුකානේ හාමුදුරුවෝ ලංකාවට ආනයනය කරේ මේවයි මූලයවත් නොදැන. දැන් හොඳම උදාහරණය තමයි දැන් හුස්ම බඩ පිම්බෙන භාවනාවක් උගන්වන්නේ. දැන් ඒකට වායෝ කායනුපස්සනා කියලා කියනවා. ඒක දැන් ඒක සතිපට්ඨාන භාවනා ක්‍රමය පොතේ තියෙන්නේ මේක බුද්ධ කාලේ ඉඳන් ආපු කර්මස්ථානයක් හැටියට. නමුත් ඒක ඒ වෙනකොටත් අවුරුදු 150ක්වත් පරණ නැති කර්මස්ථානයක්. ඒ කියන්නේ බුරුමේ යූ නන්ද කියන ආබ්දුරෝ ඒක තමන් නිර්මාණයක් කරපු එකක්. එතකොට අපිට පේනවා දැන් මේ අද වෙනකොට මෙන්න මේ පැටලිච්ච බුද්ධාගම තමයි මේ ලංකාවේ තියෙන්නේ. මේකේ පැටලු ලියහා ගන්න පළවෙනි දේ තමයි අහෙට මෙහෙට ඉන්දියාවට අහෙට මෙහෙට බුරුමෙට තායිලන්තෙට දුවන්න ඕනේ. අපි දන්න දෙයක් තමයි මේ ත්‍රිපිටකය ලංකාවේ තියෙනවා. මේ ලංකාවේ තියෙන ත්‍රිපිටකේ අපි දන්නවා සංස්කරණ අඩුම ගානේ 5ක් තියෙනවා. එකක් අපි දන්න බුද්ධ ජයන්ති සංස්කරණය. ඒක මිනිස්සුන්ට කියව ගන්න බැරි වෙන්න ඒක ලියලා තියෙන්නේ ලියපු මිනිස්සුත් දන්නවද දන්නේ මේ පරිවර්තනය කරපු කමිටුවවත් දන්නවද දන්නේ මේවේ තේරුම. කොහොමද ඊට පස්සේ දැන් බලමුම AP සොයිසා කියලා සංස්කරණයක් තියෙනවා. එතකොට නැදිමාලේ බෞද්ධ මධ්‍යස්ථානයේ වෙනම සංස්කරණයක් තියෙනවා. ආසපුවේ කිසි පොත් ප්‍රමාණයක් ඒත් සංස්කරණ තියෙනවා. ඒ වගේම සිංගප්පූරුවේ බෞද්ධයක් විසින්
මේකේ සංස්කරණයක් තියෙනවා. ඊට පස්සේ රීස් ඩේවිඩ්ස් ඉංග්‍රීසියට පරිවර්තන කරපු සංස්කරණයක් තියෙනවා. දැන් මෙහෙම බැලුවම සංස්කරණ 6ක් විතර තියෙනවා. දැන් මේ සංස්කරණ කීපයක් අපිට අරගෙන බැලුවාම මේ එක සංස්කරණයක තියෙන එකක් නෙවෙයි අනිත් එකේ තියෙන්නේ. සම්පූර්ණයෙන්ම අගමුල මාරු කරලා තියෙන්නේ. හිතා ගන්න බැරි තරමට. ඒ තරමටම තමන්ගේ මතවාද ඔබලා ත්‍රිපිටකයේ තියෙන නිවැරදි මතවාදය ගේන්නේ නැති තත්ත්වයක් තියෙනවා. දැන් මම දැන් එක දවසක් ඕක ගැන දිගටම සාකච්ඡා කරා. දැන් අද මම සාකච්ඡා කරන්නේ මෙන්න මේ සංස්කරණ ඇතුලේ තියෙනවා කිසි කෙනෙක් අත ගාපු නැති කිසිම වැඩකට නොගත්ත සෝවාන් වීමේ මාර්ග 26කට වැඩිය තියෙනවා. දැන් මම අද ගණන් කරාම මට අද 26ක් මතක් වුණා. මම දැන් අද පෙළට ලියලා දාලා ඇති මේක මේ මගේ මේ මොකක්ද මේ Facebook පිටුවෙත් දාලා ඇති අපි පාවිච්චි කරන WhatsApp පිටුවෙත් ඇති. මේ එකක්වත් මම හදපු ක්‍රම නෙවෙයි. මේ හැම එකක්ම සූත්‍ර පිටකයේ තියෙනවා. හැබැයි මේක ජනතාවට ආවේ නැහැ. අද මම මේ කතාව කියන්න පටන් ගන්න මොහොත දක්වා මේ ක්‍රම 26 ආවේ නැහැ. ওই ක්‍රම කිහිපයක් මම 2011 12 ඉඳන් ජනගත කරා මේ සදාන් සරණ ඔස්සේ. ඊළඟ 2005 ඉඳන් මගේ කෘතීන් ඔස්සේ. නමුත් අවාසනාවකට මේ ක්‍රම සමහර ක්‍රම මටත් පෙනුනේ මේ ඊයේ දවසේ වෙනකන් සමහර ඒවා පෙරේද වෙනකන් සමහර ඒවා පෙනුනේ මට මේ පහුගිය දවස් ටිකේම මට හිතුණා සූත්‍ර පිටකේ අහිම්මෙන් තැනින් තැන පෙල්ලන්න ඕන කියලා. තැනින් තැන පෙල්ලන පාරට මට එන්නේ සෝවාන් වීමේ වෙනත් මාවක් තියෙනවා කියලා බුදුහාඳුරම කියලා තියෙනවා. ඉතින් දෙයිනේ මට තියෙන ප්‍රශ්නේ ඇයි මිනිස්සු දෙයිනේ මේ අය මේ වටේ යන්නේ මේ ත්‍රිපිටකේ පැහැදිලි ධර්ම කරුණු තියෙනවා පැහැදිලි මාර්ගඵල සම්බන්ධ ඉතාම පැහැදිලි මාවතක් තියෙද්දි. දැන් මම මේ කරන්නේ මගේ දෙයක් කියලා දෙන එකක් නෙමෙයි. මේ බුදුහාමුදුරුවෝ දේශනා කළා මේකේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම සෝවාන් වෙන්න පුළුවන් කියලා මාර්ග 26ක් තියෙනවා. 26 නෙවෙයි මම හිතුවා ඊට වැඩි විශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒක තමයි දහසක් නැයින් ප්‍රතිබන්ධිත සෝවාන් ඵලය කියලා කියන්නේ. ක්‍රම 1000ක් තියෙනවා කියලා. ඒකෙන්ම පිළිගන්නවා. එතකොට අපි දැන් පළවෙනි ක්‍රමය බලමු. මේ පළවෙනි ක්‍රමය තමයි දැන් බුදුහාමුදුරු කියව පොදු ක්‍රමයක් තියෙනවා. සෝතාපන්න මාර්ගාංග 4 අනුයාතව අනුපිළිවෙලින් ප්‍රගුණ කරනවා. සත්පුරුෂයෙක් දැකලා එයත් එක්ක ගිහිල්ලා බණ අහනවා. බණ අහලා නුවණින් විමසලා මාර්ගයට පිවිසෙනවා. එයා සෝවාන්. දෙවෙනි එක බුදුහාමුදුරුවෝ කියනවා තවත් සූත්‍රයක මේ සෝතාපන්න අංග 4 අනුයාතව චක්‍රීයව කරන්න. දැන් එකක් අනුයාතව කරා අනිත් එක චක්‍රීයව කරන්න. නිතර සත්පුරුෂයෙක් එක්ක ගානොස් වෙනවා ධර්මයේ ශ්‍රවණය කරනවා විමසනවා. එතකොට මාර්ගයට පිවිසෙනවා. එතකොට අන්න එහෙම බැලුවම එක ක්‍රම දෙකක් හැටියට තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඒ වගේම බුදුහාමුදුරුවෝ තමන්ගේ ජීවිතයේ අන්තිම කාලෙදී සෝවාන් වෙන ක්‍රම වැඩියෙන් නිර්ධාරව කරගන්න පටන් ගත්තා. ඒකට හේතුව මාර්ගඵලලාභින් අඩු වීම. දැන් එක තැනක තියෙනවා මේක තියෙන්නේ බලන්න සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ දීඝාය උපාස සූත්‍රය කියලා තියෙනවා. ඒ වගේම අනාථ පිණ්ඩික සිටුතුමා සම්බන්ධව සංයුක්ත නිකායේ දේශනා කරපු සූත්‍ර එකක් තියෙනවා. ඒ වගේ තවත් සූත්‍රයක තියෙනවා. සෝතාපන්න අංග 4 සමාදන් වීම. මොනවද? ඵල අංග 4. බුදුන් කෙරෙහි අචල සද්ධාව, දහම් කෙරෙහි අචල සද්ධාව, ආර්ය ශාක්‍ය රත්නය කෙරෙහි අචල සද්ධාව, මුලින් මැදින් අගින් නොකඩන ලද්දාව, ආර්ය කාන්ත වූ පංචශීල ප්‍රතිපදාව. මේ 4ම සමාදන් වෙනවා. අර සිල් ගන්නේ. ඒ පොයට කියලා සිල් ගන්නවා වගේ සමාදන් වුණාම ඒ පුද්ගලයා සෝවාන් නේ කියලා ඉතාම පැහැදිලිව තියෙනවා ත්‍රිපිටකයේ. ඒ නිසා මේ සෝවාන් වෙන්න කියන එක හිත තියෙනවා නම් මේ මං කියන දේ පිළිගන්න කෙනෙක් ඉන්නවා නම් ඒක බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා තියෙන බබත් නෙවෙයිනේ. ඒවා රැට සිල් ගන්නවා වගේ කියන්නේ ඒ වෙලෙම සෝවාන් වෙනවා. ඒක තමයි කියන්නේ. පුදුම කතාවක් මේක නමුත් ඇත්ත කතාවක්. දැන් එතකොට බුදුහාමුදුරුවෝ තව තැනක තියෙනවා තවත් සෝවාන් වෙන ක්‍රමයක් හැටියට සෝතාපන්න බල පහ. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන කරුණු පහ සමාදන් වෙනවා. ඉතින් ඕකත් කරන්න පුළුවන් නේ. සද්ධාව විරිය සතිය සමාධි ප්‍රඥාව. ඒක සිල් ගන්නවා මම සද්ධාවෙන් යුක්ත වෙනවා මම විරියෙන් යුක්ත වෙනවා මම සතියෙන් යුක්ත වෙනවා සමාධියෙන් යුක්ත වෙනවා මම ප්‍රඥාවෙන් යුක්ත වෙනවා කියලා ඒක සමාදන් වෙලා ඒ ප්‍රතිපදාවට යනවා. ඒ යන ගමන වෙන්නේ සමාන් වෙලා.
ඒක වෙන්නේ. එතකොට දැන් බලන්න එතකොට කී 1යි 2යි සෝතාපන්නක හතර සමාදන් 3යි දැන් ඔන්න සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ටික සමාදන් ඉන්නේ 4යි. දැන් පස්වෙනි ක්‍රමයේ හැටියට බුදුහාමුදුරුවෝ කියනවා යම් කිසි කෙනෙක් බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, දහම් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ආර්ය සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාව කියන මුල් සෝතාපන්න අංග තුන සමාදන් වෙලා මෙහා පුරුද්දක් හැටියට දන් දෙනවා නම් පුරුද්දක් හැටියට දන් දෙනවා නම් ඒ පුද්ගලයා සෝවාන් වෙනවා. ඒ මත සෝවාන් පුද්ගලයෙක්. එතකොට මේක ඉතාම වැදගත් කාරණයක්. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් දානෙට බොහොම කැපවීමෙන් දන් දෙනවා නම් මෙයාට අර බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, දහම් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ආර්ය සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාව ඒකත් ඇති කරගෙන ඒම දන් දෙනවා නම් මේක මෙයා සෝවාන් පුද්ගලයෙක්. මේක තියෙන්නේ සෝතානුදත සූත්‍රයේ. නමත් පේන සෝවාන් මාර්ගයට සම්බන්ධ සූත්‍රයක් කියලා. තුන 6නේ. එතකොට ඊට අමතරව බුදුහාමුදුරුවෝ කියනවා දුක්ඛ සත්‍ය කියන එක පිළිසිඳ අවබෝධ කර ගැනීමෙන් සෝවාන් වෙනවා කියලා. ඒ කියන්නේ මේ අපි කරන හැම දෙයක්ම අවසානයේ දුකයිනේ අපිට. දැන් මෙතන වාඩි වෙන එකත් දුකයිනේ. මේ හැම එකම දුකට පෙරළෙන ස්වභාවය තියෙනවා කියලා අපි තේරුම් අරගෙන දුක්ඛ සත්‍ය කියන එක අවබෝධ කරගත්තම එතනින්ම සෝවාන් වෙනවා කියලා කියනවා. මම නේ කියන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට පුත්තක නිකායේ තවත් වැදගත් කරුණක් තියෙනවා. චතුරාර්ය සත්‍ය භාවනාවක් හැටියට වැඩුවම යම්කිසි පුද්ගලයෙක් ඒ පුද්ගලයා එයත් සෝවාන් වෙනවා කියලා. චතුරාර්ය සත්‍ය භාවනාවක් හැටියට. ඒ වගේම බුදුහාමුදුරුවෝ කියනවා පංච උපාදාන ස්කන්ධය විග්‍රහ කළා මේක පිටිපස්සේ ආත්මයක් නැත කියලා අවබෝධයට ආවම සක්කාය දිට්ඨිය විනාශ වෙලා ගිහිල්ලා ඒකෙන් සෝවාන් වෙනවා කියලා ඉතා පැහැදිලි සූත්‍ර පිටකයේ තියෙනවා. ඒ වගේම ඉතා වැදගත් කාරණයක් තමයි යම්කිසි පුද්ගලයෙක් ශ්‍රද්ධාව වැඩි කර ගන්නා භාවතේ කියලා ශ්‍රද්ධාව නිසා ඒ පුද්ගලයාට පුළුවන් කියන සෝතාපන්නෙක් බවට පත් වෙන එයාට විශේෂ නමකුත් කියනවා සතා විමුක්ත සෝතාපන්නය කියලා. දැන් උතර දැන් මම කියාගෙන සෝතාපන්න වෙන්න ක්‍රම 10ක් දැන් මම කියලා ඉවරයි. දැන් 11 සියල්ල ඇතිව නැතිවේ උද්‍යව්‍ය ඥානය. යම්කිසි පුද්ගලයකට ඇති වුණොත් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම සෝතාපන්න ඵලයට පැමිණෙන බව සූත්‍ර පිටකයේ සුපබුද්ධ කුටි සූත්‍රයේ තවත් එක තැනක සූත්‍ර පිටකයේ ඒ වගේම විනය පිටකයේ මහා වග්ගපාළියේ දිගටම සඳහන්. එතකොට මේක තමයි සෝවාන් වීමේ ප්‍රධානතම ක්‍රමය හැටියට අපිට පේන්නේ සූත්‍ර ධර්ම බැලුවම. ඒ වගේම බුදුහාමුදුරුවෝ දීඝණක සූත්‍රයේදී කියනවා මේ මාර්ග හතරට වෙන වෙනම ප්‍රතිපදා හතරක් මම පනවන්නේ නැහැ. සමතය විදර්ශනාව කරන්න මාර්ග හතරම ඒකම ලබා ගන්න පුළුවන්. ඒකත් එක්කම යන්නේ. එතකොට කීයේ 11යිනේ. එතකොට තව තියෙනවා මෙන්න මෙහෙම ක්‍රමයක් සිතුවිලි ඊස් කරගෙන ගියා. එහෙමත් භාවනාවක් තියෙනවා. ඒ භාවනා කරලා කෙලින්ම ඵල සමාපatti දක්වාම යන්න පුළුවන් කියනවා. බුදුහාමුදුරුවෝ කියනවා මේක ඉතාම වැදගත් ක්‍රමයක් කියලා. එක භාවනාවක්වත් හරියන්නේ නැත්නම් එහෙම භාවනා කරන්න කියලා. එතකොට දැන් 12යි. ඒ වගේම සතිපට්ඨාන අපි දන්න සතිපට්ඨාන වැඩුවම දැන් ඒකෙනුත් සෝවාන් ආදී මාර්ගඵල වලට එනවා. දැන් සතිපට්ඨාන සූත්‍රය අග තියෙනවා අනාගාමී ඵලය මේකෙන් අවුම් වශයෙන් ලැබෙනවා කියලා. දැන් ගොඩාක් අය දැන් මගෙන් අහනවා මගේ අදහලා තියෙනවා සෝවාන් වෙන්න පාරමිතා පුරන්න ඕනද කියලා. සෝවාන් ඵලයක් පාරමිතා කියන එකත් සම්බන්ධ කරපු තැනක් අදතා වෙනකම් මට හොයාගන්න බැරි වුණා බුදුහාමුදුරුවෝගේ ගැන්වීම් අතර. නමුත් අර මහත්දන සිටුතුමාගේ පුත්‍රයාගේ කතාව අනුව අපිට පේනවා
සෝතාපන්න වෙන්න පින තියෙන්න ඕන. නැත්තම් හරියන්නේ නැහැ. පිනයි උත්සාහයයි නිවැරදි මාර්ගය හම්බවීම කියන කරුණු තුන තියෙන්න ඕන. නැත්තම් මාර්ගඵල ලබන්න බෑ. එතකොට ඒක පාරමිතාවක්ද නැද්ද කියන ප්‍රශ්නයක් ඒ සැරේ. දැන් මගෙන් අහලා තියෙනවා. මෙතනදී කියන්න ඕන දේ තමයි පාරමිතා කියන කතාව සූත්‍ර පිටකයේ ඊටාම කෙටියෙන් කියන කතාවක් මේක. ඒ කියන්නේ බෝධිසත්වයන් ගැන කරුණු කියලා තියෙනවා. පාරමිතාවන්ගේ මුල්ම පාරමිතාව දාන පාරමිතාව කියලා දැනගෙන බෝධිසත්වයන් වහන්සේ දාන පාරමිතාවෙන් පටන් ගත්තා කියලා. අද පාරමිතා 10ක් ගැන කතා වෙනවා අපේ පොත්වල ඉස්කෝලේ දහම් පාසලෙත් හැමතැනම බණවලත්. නමුත් මේ දසපාරමිතා කතාව අනුමාන වශයෙන් කුද්දක නිකායේ තියෙන කරුණුත් එක ගලපලා ගත්ත එකක් මිසක් බුද්ධ දේශනයක් නෙමෙයි. ඒ නිසා මේ පාරමිතා ගැන සැලකිලිමත් වීම ආරම්භුනේ මතක තියාගන්න ඕන මහායානයේ ආගමනයත් එක්ක. මොකද මහායානෙන් බුද්ධත්වයේ විතරයිනේ පිළිගන්නේ. ඒ නිසා ඔය පාරමිතා 6 කියන ප්‍රඥා පාරමිතා හර්දේ සූත්‍රයේ මට මතක හැටියට පාරමිතා 6යි විස්තර කරනවා. ඒතකොට පස්සේ කාලෙක 8ක් වුණා. මේක ලංකාවට ආවම කල්පනා කරා දැන් 6යි 8යි අපි 10ක්වත් දෙන්න ඕනේ කියලා 10ක් කළා. ඒ නිසා නමුත් සංගීති සූත්‍රයේ තමයි බුද්ධාගමේ තියෙන සාරාංශය තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කියපු සංගීත සූත්‍රයේ දසපාරමිතා දකින්න නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කාලේ දසපාරමිතා ගැන කතා දුණා කියන මතයට එන්න පුළුවන්. මෙතනදී දෙන්න තියෙන වැදගත්ම පණිවිඩයේ පාරමිතා සම්බන්ධයෙන් කවුරුවත් දැන් හිතනවා නම් මේ තමන්ට මේ පාරමිතා නැහැ පින නැහැ කියලා ඒක ලොකු වරදක්. ඒ මොකද ඒක එතනින්ම පාර වැහෙනුනේ මට යන්න බෑ කියලා ඒව ගම පාර වැහෙනවා. ඒ නිසා අද මේ දේශනෙන් මට දෙන්න ඕන ප්‍රධාන පණිවිඩය වෙන්නේ මේකයි. බුද්ධාගම කියන්නේ ජීවිත කාලයේදී ඇතුලේ ප්‍රතිඵල පෙන්වන්න ඕන ආගමක්. එහෙම නැත්නම් ඒ අදහන්නේ බුද්ධාගම නෙවෙයි. බුදුහාමුදුරුවෝ උත්තක නිකායේ අපදාන වර්ගයේ ගෞතම බුද්ධාපදානෙත් ඒ වගේම කකුසඳ බුද්ධාපදානෙත් කියනවා පැහැදිලිව මේ බුද්ධ ශාසනයේ ගිහියෙක් අවමසෙන් සෝවාන් නැත්තම් එයා ලැජ්ජාවටපත් වෙන්න ඕන. පැවිද්දෙක් අවමසෙන් රහත් වෙලා නැත්තම් ලැජ්ජාවටපත් වෙන්න ඕන. මේක දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේක මේ නිකන් මේ බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ පස්සේ කාලේ ඉඳව දැම්ම කියලා නෑ. බුදුහාමුදුරුවෝ තව සූත්‍රයක කියලා තියෙනවා යම්කිසි භික්ෂුවක් වයසට ගිහිල්ලා වර්ණසන්න වුණාම අහන්න ඕන යම්කිසි විශේෂ දෙයක් විශේෂ දියුණුවක් ලැබුවද කියලා. ඒ කියන්නේ මාර්ගඵලයක් හෝ ධානයක් හරි. එහෙම නැත්නම් එයා ලැජ්ජ වෙන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එයා ලැජ්ජාවට පාත්‍ර වෙන්න ඕනේ. එතකොට අද කල්පනා කරන්න අද ගිහියොත් ලැජ්ජාවට පාත්‍ර වෙන්න ඕන. පැවිද්දොත් ලැජ්ජාවට පාත්‍ර වෙන්න ඕන. අනිත් එක තමයි අද දැන් පැවිදි පිරිසෙන් සැලකිය යුතු පිරිසක් ඉන්නවා. ඇත්තටම උනන්දුවෙන් මාර්ගඵල වෙනුවෙන් වෙහෙස මහන්සි වෙනවා. සමහර ආරණ්‍යවල හාමුදුරුවෝ ඉන්නවා මම දන්නවා රැයට නිදාගන්නේ නැතුව භාවනා කරනවා. නිදාගන්න නැතුව ඒ වගේම සමහර තැන්වල භාවනා වාක්‍ය කියමින් බොහෝම වෙහෙස වෙනවා. මට මේ සංඝයා වහන්සේලාට කියන්න තියෙන පණිවිඩේ ඕක තමයි දුක්ඛ පටිපදා දන්දාභිඥා කියන්නේ. ඒ කියන්නේ දුකින් යන ප්‍රතිපදාව නෑ. සතු සුඛා පටිපදා කිප්පාභිඥා කියලාත් එකක් තියෙනවා. ඒ කියන්නේ සැපෙන් ලේසියෙන් මාර්ගඵල ලබන්න පුළුවන් ප්‍රතිපදාවල් තියෙනවා. ඒ නිසා මේ මං අද කියන දේවල් මේ කියන ප්‍රතිපදාවන් එකක්වත් බොරු නෙවෙයි. මේවා මාර්ගඵල ලබන්න අනිවාර්යයෙන්ම පීඨ කරගන්න පුළුවන් ප්‍රතිපදාවන්. මේවා නොසලකා හරින්න එපා. මේවා නැවත නැවතත් කියවලා මේ කරුණු වල ඇත්ත නැත්ත තහවුරු කරගෙන මේ මාර්ගයේ යන්න කවුරුත් ඒ වගේම මාර්ගඵල ලබනවා කියන එක ඊටාම වටිනාම දෙයක්. දැන් බුදුහාමුදුරුවෝ කියනවා සක්විති රජ කමට වැඩිය සෝවාන්
ඵල ලැබුණු එක හොඳයි. වටිනවා. ඒ මොකද සක්විති රජුරෝ කියන එක්කෙනා ඊටාම කලාතුරකින් පහළ වෙන්නේ. එයාගේ කාලයෙන් පස්සේ අනිවාර්යයෙන්ම ශක්‍රභවනේ ගිහිල්ලා සක්‍රියා වෙනවා. සක්‍රියා වෙලා ඒ කාලේ වුණාට පස්සේ හැබැයි මෙයාලා සමාජයට අපාය වැටෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කියන හැබැයි සෝතාපන්නයා මේ සතර අපායින් ඔය සුගති විනිපාත අසුරනිකාය කියන එතරම්ට විතරයි වැටෙන්නේ. අනිත් එක තැනකටවත් යන්නේ නැහැ. ඒ වගේම ඊටාම වටිනාම දේ බුදුහාමුදුරුවෝ කියනවා මේ වේපුල්ල සූත්‍රයේ තියෙන්නේ හරියට මුංගට හතක් වගේ තමයි මාර්ගඵලලාභියාට ඉදිරියට තියෙන විඳින්න තියෙන දුක මාර්ගඵල නැති කෙනාට අර වේපුල්ල රජගහනුවර වේපුල්ල පර්වතයේ තරම් දුකක් විඳින්න තියෙනවා කියලා. ඒ බුදුහාමුදුරුවෝ කියන්නේ අපි මේ සංසාරේ අපි මේ විසක්කසුන් කයපු වාරයක් ගණන් කරලා බැලුවොත් ඒ වාරයන්ගේ ගියපු ලේ ප්‍රමාණය මේ සාගරයේ තියෙන වතුරට වැඩියි කියලා. ඒ වගේම අර අපේ ඇටකටු ඔය මහා වේපුල්ල පර්වතෙත් ඉහළින් යනවායි කියනවා මේ සංසාරේ ඒ තරම් අපි දුක් විඳපු මිනිස්සු කියලා. ඉතින් ඇත්තටම ඉතින් අපිට තියෙන බෞද්ධයන් හැටියට මේක මේ දැන් බුද්ධාගමට ඊටාම අන්තරායකාලී කාලයක්. දැන් සමාලාට තා අවුරුදු 4-5 කෙනෙකුට මේ බෞද්ධයන්ට සම්බාධක පැනවන්න ඉඩ තියෙනවා. දැනටවත් අපි දන්න දෙයක් තමයි අපි සිංහල බෞද්ධ කියලා කියා ගන්නත් මිනිස්සු බය කිව්ව ගමන් අල්ලලා හිරේ දානවා. එහෙම තත්ත්වයක් නැතිනේ. දැන් නම් ඒක තත්ත්වය අඩුයි. කොහොම නමුත් අද අපිට පේනවා බෞද්ධයන් සීක්‍රයෙන් ප්‍රතිශතයක් වශයෙන් උත් වැටිලා තියෙනවා. පොදුවේ ගත්තොත් බෞද්ධයන්ගේ මොරාල් එක එහෙම නැත්නම් හිතේ ශක්තිය බහපු අවස්ථාවක්. බෞද්ධයන් අද දුප්පත් වෙලා තියෙන්නේ. රටේට වෙලෙන්දන් හැටියට ආපු පිරිස් අද පොහොසත් වෙලා තියෙන්නේ. මොකද ඒලා ස්වභාවයෙන්ම වෙලෙන්දන් ඒලා දක්ෂයි. ඒත් මේ බෞද්ධයන් අද ඉන්නේ කලකිරීමේ. බෞද්ධයන්ගේ නායකයන්ද හැමෝම ඉන්නේ මේ කොයි වෙලාවෙ තමන් නැති වෙයිද කියන පීඩනේ. ඒ නිසා බෞද්ධයන් හැටියට මේ තියෙන පීඩන නැති කරගෙන ඊටාම හොඳ දියුණුවක් ලබා ගන්න පුළුවන් මාර්ගඵලයක් ලැබුවා. මොකද බුදුහාමුදුරුවෝ කියනවා මාර්ගඵලයක් ලැබුවම ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා පහම එක දිගට වර්ධනය වෙනවා. අනිත් එක තමයි මාර්ගඵල ලැබුවම ප්‍රධානම දේ තමයි අපේ පව් ගොඩාක් ගෙවිලා යන ඒ කියන්නේ අපිට එන්නේ නැහැ පව්. මොකද හේතුව අපි අපායේ විඳවන්න ඕන පව් තියෙනවා. මේ අපායේදී විඳවන්න ඕන පව් ටික අපේ විඳවන්නේ නැහැ. ඒක හේතුව සෝවාන් වුණාට පස්සේ අපායට එක තැනකට යන්නේ නැහැ. ඒ වගේම මතක තියාගන්න ඕන සූත්‍ර පිටකයේ අධ්‍යයනය කරාම සෝතාපන්නයා මරණින් මතු උපදින තැන් පිළිබඳ රටාවක් පේනවා. එකක් තමයි සෝවාන් කෙනෙක් කිසිම මිනිස්සෙක් මැරිලා නැවත මිනිස්සෙක් කියලා උපත්ති ලැබපු අවස්ථාව මම දැන් සූත්‍ර පිටකේ 18000 ගානේ මං හිතන්නේ පොඩි ගාණක් කරන අනිත් ඔක්කොම කියවලා මම මේ කියන්නේ. සමහර තැන්වල තියෙන සම්පූර්ණ නැති සූත්‍රය කියව ගන්න බෑ. ඒ අරින්න 18000 විතර ඊටත් වැඩිය සමහරට කියවලා ඇති මම. එකම එක තැනයි තියෙන්නේ කුද්දක නිකායේ තරක් තියෙනවා මිනිස්සෙක් මැරලා තවත් මිනිස්සෙක් බවට පත් වුණා කියලා. අනිත් හැමතැනම ප්‍රේතෙක් එහෙම නැත්නම් දෙවියෙක් ආදී වශයෙන් තමයි පත් උනේ. එතකොට සෝතාපන්නයා මැරිලා ප්‍රධාන කොටම උපදින්නේ බැලුවම තාවතින්ස කියන දිව්‍ය ලෝකයේ. නමුත් සෝතාපන්නයොත් ඉන්නවා සංවට්ටගාමී සෝතාපන්නයෝ කියලා. ඒ දානකට අනේ පිටිසුතුමා මෙයාලා සංවට්ටගාමී කියන්නේ මෙයාලගේ අධ්‍යාපනය අඩුයි, මෙයාලගේ ඥානය අඩුයි, ගත්කම අඩුයි, තණ්හාව වැඩි. ඉතින් ඒ කට්ටිය සංසාරේ සංවට්ටගාමී සෝතාපන්නය කෙනෙක් කෙනා සඳහන් වෙනවා චාතුරු මහරජකෙන් පටන් අරගෙන පරිනිර්මිත වසවර්තිය දක්වාම ගිහිල්ලා තමයි එයා ඊට පස්සේ මනුස්ස ලෝකේ ඉපදිලා ඊට පස්සේ රහත් වෙන්නේ. ඒ වගේම සෝතාපන්නයන්ගෙන් යම් ප්‍රමාණයක් තුසිත දිව්‍ය ලෝකෙට යනවා. නමුත් බැලුවම සකු르තාගාමීන් තමයි ගොඩක් කලාවට තුසිත දිව්‍ය ලෝකෙට යන්නේ. තුසිත දිව්‍ය ලෝකෙට යන මාවත හැටියට පෙන්눔 කරන්නේ තන පොත්වල භාවනා කිරීම සහ මාර්ගඵල ලැබීම දෙකම තියෙනවා. ඒ වගේම
නිර්මාණ රති කියන දිව්‍ය ලෝකේ උත්පත්තිය ලබනවා. ඔය ගොඩක් කලාට මේ චෛත්‍ය එතකොට දානශාලාවල් භික්ෂු නේවසිකාගාර ඒ වගේ දේවල් හදපු අය සෝවාන් වුණා නම් හරි සෝවාන් නොවුණත් ඒ වගේම තමන්ගේ සත්පුරුෂයා සතුටු කරගෙන දැහැමින් ජීවත් වෙන කාන්තාවන් ඒකේ සඳහන් වෙනවා සූත්‍ර පිටකේ ඒ වගේම ඊටම වැදගත් එක තැනක තියෙනවා මේ ඔය සිරිමා ගණිකාවගේ කතන්දරේ සිරිමා ගණිකාවගේ කතන්දරේ තියෙන කුත්තක නිකායේ ඒකේ එතන විතරයි සෝතාපන්න ඵල සමා පත්‍යක් ගැන ත්‍රිපිටකයේම අපිට හොයාගන්න පුළුවන් තැන සිරිමා ගණිකාව සෝතාපන්න ඵලයට ලැබිලා නිවනට සිත යොමු කරපු සමාපත්තියක් ලැබුවා කියලා කියන ඒ වගේම ඇය මරණින් මතු තුසිත දිව්‍ය ලෝකයේ ඉපදිලා ඒ තුසිත භවණෙන් ඇවිල්ලා මනුස්ස වෙෂයක් මවාගෙන ඇවිල්ලා තමන්ගේ මලගෙදරට ආපු කට්ටියත් එක්ක කතා කරලා තමන්ගේ ඒ කවුද කියලා හඳුන්වලා දීලා ගියා කියලා තියෙනවා. එතකොට අපිට පේනවා සෝවාන් වීම කියන්නේ ලොකු භාග්‍යයක්. ඒ භාග්‍ය ලැබෙන්නේ ඒ මාර්ගයේ යන සීමිත පිරිසට විතරයි. මෙතන මම දැකලා තියෙනවා දැන් මේවා කියනකොටත් සමහර වාද විවාද හදා ගන්න ඕක හරි අමාරු දෙයක්. ඕක බැරි දෙයක් කියලා නමුත් මතක තියාගන්න බුදුහාමුදුරුවෝ එක්තරා අවධියකදී බෝධිසත්වයන් වශයෙන් ඉඳද්දී පසේ බුදු කෙනෙක් පහළ වුණා. හැමෝම පසේ බුදු වරුන්ට වන්දනාමාන කරද්දී මේ බෝධිසත්වයා කිව්වා මේක නම් මොන බොරුවක්ද පසේ බුදු කෙනෙක් වෙන්න කොච්චර අමාරුද මේ ඔය ආදි වශයෙන්. ඒ පවට බෝධිසත්වයන් අපායේ ඉපදිලා අවසාන වශයෙන් තමන්ගේ අවසාන භවයේදීත් නිකන් ඉන්න හම්බුන්නේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න උනා. එතකොට දැන් මේ සෝතාපන්න වෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ මේ සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර ටික කියෙව්වට පස්සේ තා කවුරු හරි කිව්වොත් මේක මේ අමාරු වැඩක් කියලා එතනින් මෙයා මහා විශාල පාප කර්මයක් කරගන්නවා. ඒකට හේතුව බුදුහාමුදුරුවෝ මේ සංයුක්ත නිකායේ සෝතාපට්ටි සංයුක්තේ සඳහන් කරනවා මේ ගහකට හරි සෝතාපන්න අංග 4 තියෙනවා නම් මම සෝවාන් කියන්න පැකිලෙන්නේ නැහැ ඒ තරමට මේක ලේසි දෙයක් කියලා. ඒ වගේම සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය සකු르දාගාමි මාර්ගය තුනම ලේසි දේවල් හැටියට තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. තුනම ඊටාම ලේසි හැටියට. ඒ වගේම තව තැනක තියෙනවා මේ මාර්ග 4 ඵල 4 බැලුවම අනුයාත වශයෙන් අමාරු වෙන දේවල්. දැන් ගොඩක් අය හිතනවා මේ සෝවාන් වුණාට පස්සේ පෞල් ජීවිතයක් ගත කරන්න බැරිය. අර්ග මේක ඒ සම්පූර්ණ මේ තමන් හදාගත්ත කතන්දර. සෝවාන් වුණයි කියලා තෘෂ්ණාව අඩු වෙන්නේ නැහැ නැති වෙන්නේ නැහැ. නමුත් තෘෂ්ණාවේ යම් යම් ස්වરૂපයක් නැති වෙන්න පුළුවන්. මොකද මතක තියාගන්න ඕන කාමරාගයේ පටිඝය අඩු වෙන්නේ සකෘතහගාමී වුණාම. එතකොට සෝවාන් ගුණයි කියලා කාමරාග පටික අඩු වෙන්න හේතුවක් නැහැ. එහෙම එකක් බනේ නැහැ. ඒක හොඳටම කාමරාග පටික අඩු වෙලා නම් එයා සකෘදාගාමී. මේක මේ නොදැන කතා කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ මිගසාලා සූත්‍රයේ මිගසාලා කියන උපාසිකාවට මේ අවඥාවට ලක් කරනවා. ඒ නිසා ගොඩාක් අය අපි බැලුවම මාර්ගඵල ගැන අද කතා කරන පිරිස් ඉන්නවා රට පුරා සෑහෙන. මේ කතා කරන එක හොඳයි. නමුත් දැන කතා කරන්න නොදැන තමන්ගේ හිතේ තියෙන කතන්දරත් එක්ක බුද්ධ දේශනාව බද්ධ කරන්න එපා. ඒක ලොකු අපරාධයක්. මෙතෙක්කල් අද දක්වා සිද්ධ වෙලා තියෙන ඒකයි බුද්ධ ආගමේ තියෙන මාර්ගඵල සංඛ්‍යාත නිවන යට ගියේ. මේ යට ගිය නිවන එළියට ගන්න තියෙන එකම ක්‍රමය තමයි ත්‍රිපිටකයට ගිහිල්ලා ඒ තියෙන පරම සත්‍ය දැනගෙන ඒ අනුව වැඩ කරන එක. එහෙම නැත්නම් මේවා ගැන වාද විවාද කරගෙන තමනුත් ඒ තමන් පව් කරගෙන අනිත් අයටත් පව් පුරවන එක නෙමෙයි. ඒ නිසා දැන් අද මාතෘකාව මම කතා කරපු දේ ඔන්න ඕක තමයි පණිවිඩය. මේක මේ ප්‍රතිපදාව සෝතාපන්න වීමේ ප්‍රතිපදාව අපි සම්පූර්ණයෙන්ම එළියට ගෙනල්ලා තිනවා.
බය නැතුව ප්‍රගුණ කරන්න. අපි කිව්වට විශ්වාස කරන්න එපා. අපි කියන දේවල් ත්‍රිපිටකෙත් බලන්න. ඒ වගේම අපි මේ 100% පිරිසිදු කාර්යයක් මේ කරන්නේ. සමහරු හිතන් ඉන්නවා මේක මේ මුදල් හම්බ කරගන්න කරන වැඩක්. ඒ වගේම මේ ඇගේ අමාරුට කරන වැඩක්. මේ ඇගේ අමාරුට කරන වැඩක් නෙවෙයි. කිසි කෙනෙක් ඉදිරිපත් වෙලා කරන්නේ නැති සාසනික කටයුත්තක් වෙන කරන්න දෙයක් නැති නිසා වෙන කවුරුන් නැති නිසා මමත් අපි මේ සදාන සරණ සංවිධායකවරු කීප දෙනෙකුත් එකතු වෙලා බොහොම අමාරුවෙන් මේක ඉස්සරහට ඇදන් යනවා. අපි දන්නේ අපිට තා කොච්චර කාලයක් මේව ඇදන් යන්නත් පුළුවන්ද කියලා. අපිත් වැටි වැටි යන්නේ. අපිට අද එන ප්‍රශ්න නෙවෙයි හෙට එන්නේ. හෙට එන ප්‍රශ්න නෙවෙයි අනිත් එන්නේ. ඒ නිසා අපි ඊටාම දැඩි ප්‍රශ්න මැත්තේ මේ වැඩේ කරගෙන යන්නේ. ඒ නිසා කවුරුත් මම මේ අහන් ඉන්න අයට කියන්නේ මේ කටයුත්ත සාර්ථකව ඉදිරියට කරගෙන යන්න තමන්ට තමන්ගේ මට්ටමින් කරන්න පුළුවන් මොකද්ද දායකත්වයේ කියලා බලලා ඒ දායකත්වය තමයි ලබා දෙන්න. හැබැයි මෙතන මම නැවත නැවතත් කියනවා මේ සදා සරණ කියලා අපි කවදාකවත් සල්ලි එකතු කරන්නේ නැහැ. නමුත් අපිට අවශ්‍ය ක්‍රියාවෙන් සම්මාදම් වෙන්න. ඒකේ වගේම එකමුතුකමෙන් සම්මාදම් වෙන්න. තනි ගමනක් එකතු වෙච්ච ගමනක් යන්නේ එක තමයි අපි යෝජනා කරන්නේ. දැනටමත් සදා සරණේ පිරිස් කැඩිලා ගිහිල්ලා වෙන වෙන සංවිධාන හදාගෙන තියෙනවා කමක් නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ කිව්වේ ඒක නෙවෙයි. තනි සංවිධානයක් හැටියට තිබුණොත් තමයි ප්‍රබල වෙන්නේ. කැඩිලා ගියාම වෙන්නේ ඒ එකක්වත් හරියන්නේ නැහැ. අද වෙලා තියෙන්නේ ඒකයි. ඒ නිසා ඕක තමයි අද පණිවිඩේ. ප්‍රශ්න අහන්න පුළුවන් ඕන කෙටි කාල සීමාවක් තියෙනවා. කැමති කෙනෙකුට අහන්න පුළුවන්. ඔය කියපු දේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් කවුරු හරි අහන්න. සෝවාන් මාර්ගේ හරි ප්‍රශ්න නෑ වගේ සර් මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් කියන්න බලන්න. සර් නිතරම කෝල් කරලා දැන් මේ ළඟදිත් හාමුදුරු කෙනෙක් මං හිතන්නේ කිව්වා එයා සෝවාන් මාර්ගඵලයක් ලැබුවා කියලා කෝල් කරා කියලා කිව්වා. ඔව් කොහොමද එහෙම? සත්බෝධි භාවනා මධ්‍යස්ථානයේ ඒ ප්‍රධාන හාමුදුරුවෝ අපේ මේ සෝවාන් මාර්ගය පිළිබඳ පොත් කියවලා ඒ දැනුම අරගෙන සෝතාපන්න ඵලයට පත් වුණා කියලා ප්‍රකාශ කරා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේලා ගානක් අපිට පහුගිය කාලේ ප්‍රකාශ කරලා තියෙනවා. ප්‍රකාශ කළා මාව හම්බ වෙලා තියෙනවා. ඉතින් එහෙම අවස්ථා විරල නැහැ. නමුත් අවස්ථා තියෙනවා. එතකොට කොහොමද කෙනෙක් මේ හරියටම කියන්නේ? එතකොට එයා මුලාවටපත් වෙලා ඉන්නත් පුළුවන් නේ ඇත්තටම මේ මාර්ගේ ඉන්නවයි කියලා. ඒ කියන්නේ නෑ මේමනේ දැන් ඔතන වෙලා තියෙන්නේ. දැන් අපිට ත්‍රිපිටකයේ කියනවා මෙන්න මේ තමයි සෝවාන් මාර්ගය, මෙන්න මේක තමයි ඵලය, මෙන්න මේක තමයි සෝතාපන්න ඵලය පරීක්ෂාව කියලා. එතකොට ඒ ටික බලලා මේ තමයි අපි කියන්නේ. නමුත් ඔය තේරවාදී ක්‍රමේන ප්‍රත්‍යවේක්ෂා ඥාන ප්‍රත්‍යවේක්ෂා පහක් තියෙනුනේ. ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහ ගැන මුළු ත්‍රිපිටකයම මට පේන නිහඬයි වගේ. ඒ කියන්නේ මේ ප්‍රත්‍යක්ෂ පරීක්ෂා කියන ඒවා තිබිලා නැහැ වගේ බුදුහාමුදුර කාලේ. ඒක මේ තේරවාදයටම අදාළ දෙයක්. එහෙම නැතුව සෝතාපන්න වෙච්ච ගමන් මේ ප්‍රත්‍යවේක්ෂා විභීති පහළ වෙනවයි තමන් ආපු මාර්ගය ඵලය තමන්ගේ මේ ඉතුරු වෙච්ච සංයෝජන ධර්ම ඔය ආදී වශයෙන් ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. එහෙම පහළ වෙන කතාවක් නෑ කොහෙවත්. තව කාට හරි ප්‍රශ්න තියෙනවද අහන්න සෝවාන් මාර්ගය ගැන හරි මොන හරි? නෑ නේ සර් එහෙනම් අපි නවත්තමු අන්තිම වචන ටික කියලා. ඔව්. මේ හැමෝටම කියන්න තියෙන්නේ මට මොකද ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ එක්ක සෑහෙන කාලයක් හිටියට සෝවන් වෙලා ඉතරයි හිටියේ. අන්තිමට අර පළවෙනි ධර්ම සංගායනාව කරන්න කලින් දවසේ තමයි රහත් උනේ. මොකද එදා අන්තිම දවසේ පුදුම විදිහට වීරය වඩලා උත්සාහ කළා තමයි උන්වහන්සේ රහත් උනේ. ඒ වගේ හැමෝම මේ කියන දේ විතරක් අහන් ඉන්නේ නැතුව මේ මාර්ගේ වඩලා දඩු ධර්මයේ දවසකට විනාඩි 5ක්වත් මේ සමාදන් වෙන්න සෝවන් මාර්ග හතර නේස. දිනපතා නිවාරෙන් අපි මේ වැඩත් නවත්තගෙන අපේ මේ තියෙන ප්‍රවුලුවේ දහසකුත් එක ප්‍රශ්නක් තියාගෙන අපි මේ එන්නේ මේක අද අපි විතරයි මේ දැන් අතර මේක ගැන කතා වෙන්නේ. බුදුහාමුදුරුවෝ කිව්ව නියම බුද්ධාගම බය නැතුව කියනවා ලංකාවේ නෙවෙයි
මුළු මේ සක්වල ගියමු සක්වලෙම මේ ඇහෙන්නේ මෙතනින් විතරයි අපි අපේ මේ සදාන් සරණින් විතරයි. ඒක බය නැතුව කියනවා. අනිත් තැන්වල එක්කෝ කියන ප්‍රමාණය අඩුයි නැත්නම් කිලුටු වෙලා එහෙම නැත්නම් වෙනත් පසු කාලෙම හදාගත්ත මතවාද කියන්නේ. එතකොට මේ පිරිසිදු බුද්ධ ආගම කතා කරන්නේ සදාන් සරණින් විතරයි. ඒක ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඒ අවස්ථාව පැහැර අරින්නත් එපා කියලා කියන්නේ. ඔව් ඒ හින්දා වීරිය අරගෙන හැමෝම මේ මාර්ගය හුරු කරලා හැමදාම හරි කමන්නේ මාර්ගාංග 4 Tamanට හිතනකම් සමාදන් වෙන්න. ගමේ පන්සල එක්ක එකතු වෙලා පුළුවන් තරම් හාමුදුරුවෝරුන් උනන්දු කරවලා මිනිස්සු එක්ක තියෙන සම්බන්ධය වැඩි කරන්නේ නැත්නම් ඉස්සරහටත් එන්නේ ලංකාවෙත් පන්සල් ටික වගේ විකුණලා දාන්න තත්ත්වයක් උදා වෙන්න පුළුවන් අනාගතේ මිනිස්සු පන්සල්වත් යන්නේ නැතුව ඇත්තටම ඔය මහලුකුවට බිල්ඩින්ග්ස් හැදුවට ඇතුලේ නැහැනේ උපාසකම්මලා ඉතරනේ ඉන්නේ තරුණ ළමයින්ට මේ කියන දේවල් ඉන්න අයත් කියලා දීලා ඇත්තටම බුද්ධ ආගමට යොමු කරන්න. එහෙම නැති වුණොත් අපිටත් වෙන්නේ ඉක්මනටම මේ ඔක්කොම ටික නැති වෙලා යයි අපිත්. ඒ හින්දා උපරිම උත්සාහ වෙලා ප්‍රශ්න වලට తాවකාලික උත්තර හොයන්න නැතුව දීර්ඝකාලීනව මේ සෝවාන් වෙන්නවත් උපරිම උත්සාහයක් දරලා මාර්ගඵල අවබෝධ කරගන්න. ප්‍රශ්න වලට කෙටි අනිවාර්යයෙන් කාලීන අනිවාර්යයෙන්. උත්තර කොහෙත්ම හොයන්න එපා. මොකද රටේ පාලකයෝ මාරුණා කියලා ඔයගලන්ගේ ප්‍රශ්න කවදාවත් විසඳෙන්නේ මට නැහැ. යෝජනාවක් තියෙනවා මේ කිව්වට කමක් නැද්ද මේ වෙලාවේ? කියන්නකෝ. සමහර ගැටලු තියෙනවා නිලන්ත මහත්මයා අපිට මේ Zoom සදන් වුණත් සෝවාන් ඒකයි වැඩේ තියෙන්නේ. හරි අපි එනම් මුණ ගැහිලා මම කතා කරමු ඔව් ඔබතුමාට. මුණ ගැහුවා. තෙරුවන් සරණයි එහෙනම්. තෙරුවන් සරණයි කාටත් තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් මමත් නවතින. හරි එහෙනම්. එනවා මේ පොඩ්ඩක් තව පින්දීලා ක්‍රිකට් ප්‍රශ්නයක් නවත්තන්නට මල්කාන්ති එක ප්‍රශ්නයක් තියෙනවා. කොහොම හරි තියනවාද මල්කාන්ති? නෝන අහන්න. ඔව් සර් මේ කොහොමද සර් අපි සමාදන් වෙන්න ඕන ක්‍රමය කියලා දෙනවා සර්. නෑ දැන් මෙහෙමනේ ඔක බුදුහාමුදුරු කියලා තියෙන්නේ මේක සිල් ගන්න වගේ සිල් සමාදන් වෙන්න වගේ කියලා සමාදන් වෙන්න කියලා. බුදුන් කෙරෙහි අචල සද්ධාව නම් වූ පළවෙනි සෝතාපන්න අංග සමාදන් වෙමි. දහම් කෙරෙහි අචල සද්ධාව නම් වූ දෙවෙනි සෝතාපන්න අංගය. සංඝ කෙරෙහි අචල සද්ධාව නම් වූ තුන්වෙනි සෝතාපන්න අංගය. මුලින් මැදින් අගින් නොකරන ලද ආර්යකාන්ත වූ පංචශීල ප්‍රතිපදාව නම් වූ හතරවෙනි සෝතාපන්න අංගයේ සමාදන් වෙමි කියන හැබැයි බුදුහාමුදුරු මෙතන පැහැදිලිවම කියනවා සූත්‍ර පිටකේ සෝතාපට්ටි බලන්න වර්ගයේ ඇත්තේ මට මතක හැටියට මේවා බුදු ගුණ 9 තියෙන 9ම දැන එහෙම තමයි මේ කරන්න ඕන. නිකන් හරියන්නේ නැහැ. දහම් ගුණ 6යි සක ගුණ 9යි කියලා හිතමු. ඒක දැනගෙන තමයි කරන්න ඕන කියලා. පංචශීලෙත් සමාදන් වෙලා වැඩක් නැහැ. ඒක රකින්න ඕනේ. ඊට පස්සේ පොඩි සිල්පදයක් රැකුණත් කැඩුනත් විදර්ශනා වඩන්න ඕනේ නේද? ඔව් මේක තියෙනවා මේ ඒකනේ ආරකාන්ත සීලය කියන්නේ. ආරකාන්ත සීලය කියන එකේ ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ආරකාන්ත සීලය රැගෙන මිනිහා පන්සිල්ම රකින්න ඕන. සරකාණී සූත්‍රයේ විතරයි ඔක මේ වෙනස් යන්නේ. අනිත් එක යාට මුලින් මැදින් අකින් කොහෙන් හරි එක සිල්පද පහම වුණත් කැඩෙන්න පුළුවන්. හැබැයි එයා නැවතේ ප්‍රතිපදාවට එනවා. පහම වුණත් කැඩෙන්න පුළුවන්. ඒකත් එහෙම තියෙනවා. හැබැයි යා හංගන්නේ නැහැ. දැන් තමන් අතින් මැස්සෙන් මදුරෙක් මැරුවා තමන් එක බය නැතුව කියනවා මගේ අතින් මේව දැක්කම හැබැයි ඉතින් මොනව කරන්නද කියලා. දැන් අපි හැමෝම පණු බෙහෙත් බොනෝනේ. බුදුහාමුදුරුවෝ දීවනේ පණු බෙහෙත්. පණු බෙහෙත් බොන්නේ පණුව ජීවත් කරන්නේ නැහනේ. පණුව මැරෙන්නනේ. ඉතින් අපි කාගේ අතිනුත් ඒකත් ප්‍රාණඝාතයක්. ප්‍රාණඝාතයේ අංගය එතන තියෙනවා. ඒ නිසා කාටවත් කියන්න බෑ තමන් මේ පංචශීල 100% ආරක්ෂා කරනවා කියලා. කැඩිලා තියෙන හැමෝම. එතනින් තමයි නිගණ්ඨනාථ පුත්තගේ සීලෙන් බුද්ධ ආගමේ සීලය වෙනස් වෙන්නේ නේද සර්? එහෙමද? අනිවාර්යයෙන්. මේකනේ දැන් ඒක බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මෙහෙම රහතන් වහන්සේ කෙනෙක් විතරයි තමන්ගේ දිවි පැවැත්ම වෙනුවෙන් සත්වෙකුගේ දිවි තොර කරන්නේ නැත්තේ. රහත් එහෙනම් ඉතින් අපි රහත් වෙන්න ඕන. රහතන් වහන්සේ කෙනෙක් එහෙම කරන්නේ නැහැ කියන. හැබැයි ඉතින් අර බුදුහාමුදුරුවෝ පණිබේත් බොනකොට ඉතින් අර පණුව ටික වැරෙන්නේ නැති ඉතින්. එහෙවත් තියෙනවා. නැත්තේ නෑ. ඒකවල සතර පරාජිකාවල තියෙනවනේ මිනිස්සෙක් මරණ එකද පරාජිකාවට ලක් වෙන්නේ වික්ෂුන් වහන්සේ කෙනෙක් එතකොට මනුෂ්‍ය ඝාතනය. මනුෂ්‍ය ඝාතනයක් නේද? ඔව්. අනිවාර්යයෙන්. හරි සර්. එතකොට එතන ගැලපෙනවා. හරි තව කාටවත් මුකුත් තියෙනවද මාර්ගය කියන ප්‍රශ්නයක් අහන්න අපි නවත්තන්න හදන්නේ. හරි එහෙනම් අදට සර් අපි නවත්තමු. ඊට පස්සේ සර්ට ගොඩක් ස්තුතියි. ඔව් එසේ මොකක්ද ප්‍රශ්නයක් තියෙනවද? මේ අර විසුණු සෝවාන්
අංග ටික සර් ඊළඟ දවස් කතා කරන්න පුළුවන් කියලා 13 සර් කතා කරලා. ඕනෑ 26ම මම දාලා තියෙනවා බලන්න අපේ නියෝජ්‍ය නායකතුමා ඉන්න යුබිදු එයාගෙන් අහගන්න ඉතුරු 13 මේ මම එයාට අපි WhatsApp බලලා වලින් ඒකන වීඩියෝ ටිකක් දාන්නම් එහෙමනොත් එර වෙනම හරි ඒක හදලා බලලා ඒක දාන්න තමන්ම හොයාගෙන මේ අධ්‍යයනය කරා නම් හොඳයි නේද සර් මොකද අපි ඔක්කොම දීලා තමන් අධ්‍යයනය කරන්නත් ඕනේ ඉන්ටර්නෙට් එක ගැව්වා ඕ මේකේ විස්තර ටික. කරන්න ඒ තමයි හින්දා ඒක මම ගොඩක් දැන් දෙනෙක් හොයන්න. දිනපතා අර සමාදන් වෙලා මම ඒක යෝජනා කරනවා. අනිත් වීඩියෝ ටික සර් එකතු වෙලා දාන්න. හරි ඒකට වෙනම හරි එකක් තවත්. තව මුකුත් නැහැද තියනවද කාට හරි කතා කරන්න? එහෙනම් අපි නවත්තමුනේ හරි සර් එහෙනම් අදට ඇති සර් මොනවද බොහොම ප්‍රශ්න තියෙනවා ස්තුතියි. අර WhatsApp එකට දාන්න අපි කතා කරමු ප්‍රශ්නයක් නැහැ WhatsApp එකට දාන්න හරි එහෙනම් අදට නවත්තමු සර්ට ගොඩාක් ස්තුතියි. අපුවටත් ගොඩක් එසේම ස්තුතියි.